ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුසල් ජනිත් පෙරේරා සහ නුවන් තුෂාර කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සහ සමාජ මාධ්‍ය ජාලා වාර්තා කරලා තිබෙනවා. ඉතින් ලැබෙන තොරතුරු වලට අනුව නව තීරින් කමිටු සභාපති විසින් මෙලෙස ඔවුන් දෙදෙනා කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා කියලා තමයි කියලා තිබෙන්නේ. එංගලන්තයේ සමග පැවැත්වෙන 2020 තරඟාවලියේදීත් ඔවුන් දෙදෙනාම කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්න ප්‍රධානම ක්‍රීඩකයින් දෙදෙනෙක්. ඉතින් පසුගිය කාලය පුරාම 2020 කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ක්‍රීඩකයින් දෙදෙනෙක්. විශේෂයෙන්ම නුවන් තුෂාර ලෝකයේ තිබෙන ප්‍රධාන ලීග් තරඟාවල ක්‍රීඩා කර ඉතා හොඳින් අත්දැකීම් තිබෙන 2020 තරඟවල හොඳින් අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙක්. ඉතින් ඊට අමතරව කුසල් ජනිත් පෙරේරත් අපි දන්නවා කණ්ඩායමේ ඉන්න පරණම ක්‍රීඩකයා. ඉතින් ඔහුවත් ඉවත් කළා තිබෙනවා 2014 ලෝක කුසලානයේ ශූරතාවයේ දිනු ජයග්‍රාහී කණ්ඩායමේ වර්තමානයේ සිටින එකම ක්‍රීඩකයා. ඉතින් මේ ආකාරයෙන් ප්‍රමුද්ධ වික්‍රමසිංහ කටයුතු කරන්නේ කාගේ උමනාවකට දන්න පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට අපිට ගැටලුවක්. ඉතින් අපි හිතුවේ මොහු නැවත සභාපති වෙලා ක්‍රිකට් යම් කිසි තැනකට ගෙනේගලා. ඉතින් මොහු දිනෙන් දින ක්‍රිකට් වලපල්ලට තමයි ගෙනියන්නේ. අපි බලමු මේ පිළිබඳ ඉස්සරහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට. ඇත්තටම ක්‍රිකට් දවසින් දවස පරිහානියට තමයි පත් වෙන්නේ මේ ආකාරයට කටයුතු කළහොත්. ඉතින් ප්‍රමෝද් වික්‍රමසිංහගේ මේ ක්‍රියාකලාපයෙන් පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඕගොල්ලන්ට හිතෙන්නේ මොකක්ද? ඉතින් ඕගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.